හිතලා බලන්න එකම එක තෙල් බැරලයකට පුළුවන්ද මුළු ලෝකයේම ආර්ථිකයට දැනෙන බලපෑමක් ඇති කරන්න? ඔව් පුළුවන්. අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ අන්නේ ගැනයි. හොඳයි අපි මේ කතාව පටන් ගමු හරිම සරල හැබැයි ටිකක් පුදුම හිතන ප්‍රශ්නකින්. මැදපෙරදිග වෙන සිදුවීමක් කොහොමද අපේ ගෙදර කුස්සියට බලපාන්නේ? මේක හිතනවට වඩා ගොඩක් ගැඹුරු සම්බන්ධයක් තියෙන කතාවක්. හරි. එහෙනම් අපි ටිකක් ගැඹුරට යමු. දැන් බලන්න. බටහිර ආසියාවේ ඒ කියන්නේ අපි කවුරුත් දන්න මැදපෙරදිග කලාපේ මොකක් හරි භූදේශපාලනික අර්බුදයක් ඇති වුණාම ඒක නිකන් පත්තරයක සිරස්තලයක් විතරක් නෙවෙයි. අන්න ඒක තමයි අපේ මුළු ජීවන රටාවටම බලපාන දාම ප්‍රතික්‍රියාවකේ ආරම්භය. මේ මුළු දාමයේම ආරම්භක ලක්ෂය. ඒ කියන්නේ හැමදේම පටන් ගන්න තැන තියෙන්නේ එකම තැනක. ඒ තමයි පොළොවින් ලබා ගන්නා බොරතෙල්. ඉතින් මොකද්ද මේ බොරතෙල් කියන්නේ? හරිම සරලයි. අපි දවස ගානේ පාවිච්චි කරන ඉන්ධන වර්ග, ඒ කියන්නේ පෙට්‍රෝල්, ඩීසල් වගේ හැම දෙයකම වගේ මූලාශ්‍රය තමයි මේක. පොළව යටින් ගොඩ ගන්න මේ කළු පාට ද්‍රවය තමයි නූතන ලෝකීය පණ ගන්නන ප්‍රධානම බලශක්තිය. හැබැයි මේ පොළවෙන් ගන්න බොරතෙල් ඒ විදිහටම අපිට පාවිච්චි කරන්න බෑනේ. ඒක නිෂ්පාදන බවට පත්වෙන ක්‍රියාවලිය ඇත්තරම හරිම රසවත්. පිරිපහදුවක් ඇතුලේදී බොරතෙල් විවිධ උෂ්ණත්වවලට රත් කරලා පෙට්‍රෝල්, ඩීසල්, භූමි තෙල් වගේ ගොඩාක් දේවල් වෙන් කරගන්නවා. බලන්න එකම අමුද්‍රව්‍යයකින් කොච්චරනම් නිෂ්පාදනද? හරි. දැන් හිතන්නකෝ බොරතෙල් එන එකට මොකක් හරි බාධාවක් වුණොත් එහෙම නැත්නම් එකපාරටම මිල ඉහළ ගියොත් මොකද වෙන්නේ කියලා. අන්න එතන ඉඳන් තමයි ඊට බලපෑම රැල්ලක් වගේ අපි ජීවිතවලට එන්න පටන් ගන්නෙ. මුලින්ම අපිට හැමෝටම පැහැදිලිවම දැනෙන දේ තමයි වාහනවලට ගහන ඉන්ධන, පෙට්‍රෝල්, ඩීසල්. මේ වගේ මිල ගණන් කෙලින්ම උඩ යනවා නේද? මේක තමයි අපිට සාක්කුවට දැනෙන පළවෙනි පහර. හරි. වාහනේට ඉන්ධන ගෙහුවා. ඊළඟට මේ රැල්ල කෙලින් වෙන්නේ ගෙදර කුස්සියට. අපි උයන්න ගන්න ගෑස්, ඒ කියන්නේ LPG. ඒකත් මේ බොරතෙල් පිරිපහදුනේම් තවත් එක් ප්‍රතිඵලයක්. ඉතින් අනිවාර්යයෙන්ම ගෑස් මිලත් ඉහළ යනවා. දැන් අපි පොඩ්ඩක් අහස දිහා බලමු. ගුවන් ගමන් ගැන. ගුවන් යාන පාවිච්චි කරන ඉන්ධන, ඒ කියන්නේ ජෙට් ෆියුවල් කියන්නේත් මේ කතාවේම කොටසක්. ඉතින් තෙල් මිල වැඩි වෙනකොට ගුවන් ටිකට් පත් මිලත් වැඩි නොවි තියෙයිද? දැන් බලන්න මේ දාම ප්‍රතික්‍රියාව කොච්චර දුරට ප්‍රතිරෙනවද කියලා. අපේ කඩේට බඩු ගැන ලොරියට ගහන ඩීසල් වල ඉඳලා හැම ප්‍රවාහන සේවාවකම වියදම වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? වෙළඳ පොළට එන එළවලු පළතුරු වල ඉඳන් ඇඳුම් පැළඳුම් දක්වා හැම දෙයකම මිල ටික ටික උඩ යනවා. මේක තමයි සමහර වෙලාවට අපිට නොපෙනුනාට අපේ මුදල් පසුම්බියට දැනෙන ලොකුම බලපෑමක්. හිතුවද කතාව එතනින් ඉවරයි කියලා? කොහෙත්ම නෑ. රටේ විදුලිය හදන්න, ලොකු කර්මාන්ත ශාලාව දුවවන්න මේ හැම දෙයකම ඉන්ධන ඕනේ. ඉතින් ඒ වියදම වැඩි වෙනකොට මොකද වෙන්නේ? අන්තිමට ඒ බරත් අපේ කරන්ට් බිලෙන්, බඩුවල මිලෙන් තමයි පිය වෙන්නේ. හරි. මේක නම් සමහර විට ටිකක් පුදුම හිතෙන දෙයක් වෙන්න පුළුවන්. අපි පාරවල් හදන්න, කාපට් කරන්න පාවිච්චි කරන තාර, ඒ කියන්නේ බිටුමන්, ඒකත් එන්නේ මේ බොර තෙල් වලින්මයි. හිතා ගන්න පුළුවන්ද? ඒ කියන්නේ තෙල් මිල වැඩි වෙන එක අලුතින් හදන්න පාරක වියදමටත් කෙලින්ම බලපානවා. මේකෙම තේරෙනව නේද අපේ ජීවිතේ කොයිතරම් ගැඹුරට තෙල් එක්ක සම්බන්ධ වෙලා තියෙනවද කියලා. එහෙනම් මේ කතා කරපු හැම දෙයක්ම එකට එකතු වුණාම මොකද ඇත්තටම වෙන්නේ? මුළු ආර්ථිකයේම රිද්මය වෙනස් වෙනවා. හරියට වාද්‍ය වෘන්දයක එක සංගීත භාණ්ඩයක් වෙනස් තාලයකට වාදනය කළොත් මුළු සංගීතයම අවුල් වෙනවා වගේ වැඩක් තමයි මේක. ඉතින් මේ මුළු විග්‍රහයේම තීරණාත්මකම කාරණේ තමයි මේක. එක තෙල් බැරලයක මිල වෙනස් වීමකින් මුළු ආර්ථිකයේම රිද්මය වෙනස් වෙනවා. මේකෙන් පැහැදිලි බොරතෙල් කියන්නේ නිකම් ඉන්ධනයක් නෙවෙයි. ඒක මුළු ලෝකාර්ථිකයම පාලනය කරන ප්‍රධානම සාධකයක්. ඉතින් මේ හැමදේම අහගෙන ඉඳලා අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. තෙල් මත අපේ මේ යැපීම ඇත්තටම කොයිතරම් ගැඹුරුද?